Hi everyone. කොහොමද ඉතින් ඔයාලට? අද ඔන්න අපිට සතුටුම දවසක්. ඇත්තටම කිව්වොත් මට නෙමෙයි හුඟක්ම සතුටු. හස්බන්ඩ්ට තමයි ඉතින්. එයා හුඟක් ආසාවෙන් ඉඳියා Osmo Pocket 3 එකක් ගන්න. ඔන්න ඉතින් එයා ඔෆිස් එකේ වැඩකට ගිහින් යන ගමන් තමයි අරන් ආවේ. හරි. දැන් ඉතින් ඒ ගැන කතා කරා ඇති. දැන් මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ අපේ අලුත් Osmo Pocket 3 එකත් එක්ක අපිට හම්බුණු ඔක්කොම අයිටම් ටික. ඒ ගමන් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මම මේ දැන් ඕපන් කරන්නේ අපේ කැමරා එක සෙටප් කරලා තිබුණු පවුච් එක. ඒක හරිම කියුට් විදියට තමයි සෙටප් කරලා තිබුණේ. මෙන්න මේක තමයි ඉතින් අපේ මේන්ම අයිටම් එක. තේකර පොඩි. මන්න වැඩිය මේ ටෙක්නිකල් අයිටම් වලට වැඩිය පුරුදු කෙනෙක් නෙවෙයි. සමා වෙන්න වැරදි හඳුන්වා දීමක් කරොත් එහෙම. හරි. ඔන්න දැන් ඉතින් මම මේ ඔක්කොම අයිටම් ටික එළියට ගන්නයි යන්නේ. බලමු තව මොනවද තියෙන්නේ කියලා. මේක තමයි අපිට හම්බුණ ප්‍රොටෙක්ටිව් කවර් එක. මේක තියෙන්නේ කැමරා එකේ සේෆ්ටි එකට. අපිට මේ සේෆ්ටි කවර් එකේ දාගෙන කැමරා එක ඕන තැනක අරන් යන්න පුළුවන්. අපේ හස්බන්ඩ් මිලදී ගත්ත Osmo Pocket 3 එක. කඩන්නයි මම දැන් මේක යන්නේ. ගෙනාපු ගමන් සාමාන්‍යයෙන් දේවල් කඩන එක තමයි මගේ වැඩි. මේක ඔන් කරන්න විදි දෙකක් තියෙනවා. ස්ක්‍රීන් එක රොටේට් කරලත් පුළුවන්. ඒ වගේම ස්ක්‍රීන් එකට පහළින් තියෙන තැඹිලි පාට බටන් එක ප්‍රෙස් කරලත් පුළුවන්. මේ තමයි DJI Mic 2 voice recorder එක. මේ තියෙන ගැජට් එකෙන් කරන්නේ voice record වෙනකොට එන pop සද්ද නැති කරන එක තමයි. ඒකෙන් අපිට clear voice එකක් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි handle එක. මේකෙන් තමයි කැමරා එක tripod එකට set කරන්නේ. දැන් මේක අපේ මේ මම සෙට් කරන්නේ අපිට හම්බුණු මිනි ට්‍රයිපෝඩ් එක. මේ හැම දෙයක්ම කරන්න හරිම ලේසි. මේ අපි දැන් ට්‍රයිපෝඩ් එක සෙට් කරනවා Osmo Pocket 3 එකට. හයියෙන් ඔබලා කැමරා එක හයියෙන් අල්ලගෙන අයින් කර. මේක මොකද්ද? මේ තියෙන්නේ පවර් බෑන්ක් එක. මේක ඇත්තටම හුඟක් වටින එකක්. මොකද කැමරා එකේ බැටරි පවර් එක අඩු වෙන වෙලාවට අපිට හරිම ලේසියෙන් කැමරා එක charge කරගන්න පුළුවන් නිසා. ඒ වගේම මේක tripod එකට mount කරගන්නත් පුළුවන්. කැමරා එක on කරා. මේකෙන් තමයි අපි ඉස්සරහට වීඩියෝ කරන්නේ. අපේ බබාව ගන්න පුළුවන් මේක. රබෝ කෙනෙක් වගේ. මේ කැමරා එකට හම්බුණ Type C කේබල් එක. මේකෙන් කැමරා එක charge කරගන්නයි power bank එක charge කරගන්නයි දෙකම කරන්න පුළුවන්. wide angle lens එක තමයි මේ.
එතකොට මේක පවර්ෆුල් මැග්නට් එකක්. මේක ගොඩක්ම යූස් වෙන්නේ මයික් එකට. Osmo Pocket 3 එක ඇවිල්ලා gimbal එකත් එක්ක එන කැමරා එකක්. මේකෙන් ගොඩක් දුරට ස්ටේබල් ෂොට්ස් ගන්න පුළුවන්. මට නම් පේන්නේ මේක හරියට කුකුලෙක් වගේ. මේක නම් හරිම කියුට් අයිටම් එකක්. පේනවනේ හෙට මෙහෙට කැරකෙන හැටි. අපේ අන්බොක්ස් වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් ආයිත් මේ කැමරා එකෙන් කරපු වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්. බයි බයි.